Hello guys, welcome කියලා පිළිගන්න ඉතින් ඔයාලා ගෝ ස්ට්‍රීම් එකට ඉතින් අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මම ස්ට්‍රීම් ලැබ් එකකින් කොහොමද TikTok ඒ වගේම YT Twitch ඕන එකට එක අර එක වෙලාවෙ ලයිව් යන්න කියලා බලන්න. ඒ වගේම TikTok එකේ කිසිම කරදරයක් නැතුව ඔයාලට chat එක හැමදේම ගන්නත් පුළුවන්. ඉතින් ස්ට්‍රීම් ලැබ් එකෙන් මේ විදිහේ හැමදේම දීලා තියෙන. ඒ වගේම officially ස්ට්‍රීම් ලැබ් එකකින් ඔයාලට කෙලින්ම direct TikTok එකට අඩුම තරම ඒජන්සියක් කරහවත් ඒ වගේම කිසිම software එකක්වත් use කරලවත් යන්න ඕනේ. ඒක ඉතින් ඩිරෙක්ට් ඔයාලට ලයිව් යන්න පුළුවන් දැන් ස්ට්‍රීම් ලැබ් එකෙන්. ඉතින් ඔයාලට පොඩි දේවල් ටිකක් කරගන්න තියෙන්නේ. ඔයාලට මුලින්ම තියෙන්නේ ගිහිල්ලා කෙලින්ම මෙන්න මේ විදිහට තියෙනවා මෙන්න මෙතන මියුසික් එකක් දාගමුනේ. මුලින්ම ඔයාලට තියෙන්නේ guys මෙන්න මෙතනින් ගිහිල්ලා මුලින්ම ස්ට්‍රීම් ලැබ්ස් කියලා සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ ඔයාලට එනවා උඩට මෙන්න මේ විදිහට software company කියලා මේක ඇතුළට යන්න. ඊට පස්සේ ස්ට්‍රීම් ලැබ් කියන එක ඇතුළට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා download stream labs කියලා. අන්න ඒක ඔබලා download කරගෙන මෙතන දීලා පේනවා ඔයාලට. මෙතනින් download දීලා ඉවරලා download කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒක install කරගන්න. install කරගත්තට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මේ වගේ මෙන්න මේ විදිය මේක විදිය නෙමෙයි sorry මේක නැතුව මෙන්න මේ විදිහට පෙන්නනවා සාමාන්‍යයෙන් horizontal canvas එකක් එක්ක. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා login වෙන්න. ඔයාලට මෙතනින් පුළුවන් log වෙන්න. හරිද? ඒතර මම දැන් මෙතනට log වෙලා ඉන්නවා මගේ YT එකෙන් ඒ වගේම මගේ TikTok එකෙන්. ඔයාලටත් පුළුවන් TikTok එකෙන් YT එකෙන් කැමති එකකින් මෙතනට log වෙන්න. log වුණාට පස්සේ ඔයාලට එකකට log වුණා නම් ඇති මෙතනින්. ඔයාලට කැමති නම් මුලින්ම TikTok එකට log වෙන්න. එහෙම නැත්නම් YT එකට Facebook, Instagram, Kit ඒ වගේ ඕනම එකකට මේකෙන් live කරන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ විදිහට මුලින්ම TikTok එකට යන්න. මොකද first thing first අපේ TikTok live යන එක තමයි first thing මේකේ. ඉතින් මෙතනින් ගියාට පස්සේ ඔයාලට මේ විදිහට නෙමෙයි පෙන්වන්නේ. මෙන්න මේ විදිහට පෙන්නනවා. හැබැයි මෙතන ඔයාලට live access එක නැත්තම් ඔයාලට පෙන්වන්නේ මෙන්න මේ විදිහට guys. සබ්ස්ක්‍රයිබ් දෙන්න. එහෙනම් ඔයාලට පෙන්වන්නේ මෙන්න මෙතනින්. මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. රතු පාටින් පෙන්නනවා. You don't have permission to මේ මෙතන තියෙනවා නේ පොඩ්ඩක් වෙනස්. You don't have permission to stream live to TikTok කියලා apply for live permission කියලා මෙන්න මේ විදිහට වැටලා තියෙනවා. හරිද? එතකොට ඔයාලට තියෙන්නේ මෙතින් apply කියන එක උඩ ඔබන්න. apply කියන එක උඩ එබ්බුවට පස්සේ ඔයාලට යන්න පුළුවන් කෙලින්ම site එකට එනවා. මම ඒකට වෙනම ඔයාලව ගිහිල්ලා පෙන්නන්න. එතන අපි ගහන්න තියෙන්නේ stream TikTok permission landing Spanish ගණන් ගන්න එපා. වෙන කෙනෙක් ගහන permission landing ඉතින් stream labs කියලාම ගහගන්නවා. එතකොට ඕකටත් සේෆ්. මෙතනින් ගියාට පස්සේ මෙන්න මේ විදිහට යනවා page එකකට. ගියාට පස්සේ කළු පාට page එකකට තමයි ඔයාලා යන්නේ. මෙතනට ගියාම සාමාන්‍ය මේක නෙමෙයි. මේ ඇවිල්ලා restream. මේක ඇවිල්ලා ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා ඒකේ නම දාලා තියෙනවා. මෙන්න මෙතන මේ පේන්න තියෙනවා නේද restream කියලා. මේ restream කියන්නේ OBS වගේ තවත් එකක් තමයි. ඉතින් එයාලගේ පොඩ්ඩක් quality එහෙම આવුයි. ඒතර මෙතනට ගියාම මේ විදි මම access අරන් තියෙන හින්දා මට පොඩ්ඩක් අර එතනට යන්න පොඩ්ඩක් case එකක් තියෙනවා. ඉන්න බලන්න මම comment try එකක් දීලා එතන ගියන්න බලන්න. TikTok permission landing ඔයාලව යන්නේ කෙලින්ම පෙන්නන්නේ නැහැ නේ මට. TikTok permission landing එකට ගිහලා බලමු. මෙන්න මේ විදිහේ වෙබ්සයිට් එකකට තමයි ඔයාලා යන්නේ. මෙතන තියෙනවා වගේ මේ විදිහේ going live apply කියලා මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට යයි. ඔයාලා ඒකට ගිහිල්ලා apply කරන්න ගියාට පස්සේ ඔයාලගෙන් අහනවා ප්‍රශ්න ටිකක්. ඒ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න තියෙන ප්‍රශ්න වගේක් කියන්නේ පොඩි ෆිල් කරන්න තියෙන ෆෝම් එකක්. ඒක ෆිල් කරලා ඉවරලා මේ අපිට ඇඩ් කරන්න තියෙන්නේ අපේ ස්ක්‍රීන්ෂොට් දෙයක් ඔයාලගේ YouTube හරි ඒ කියන්නේ ඔයාලා TikTok එකට අමතරව live කරන තව platform එකක් තියෙනවා. මේ platform එකේ proof ටිකක් අපිට දාන්න තියෙනවා. මෙහෙම views තියෙනවා මේ වගේ තියෙනවා කියලා. අන්න ඒ වගේ පොඩි දේවල් ටිකක් තමයි අහන්නේ. ඒතර අපි බලමු ඔන්න ෆෝම් එක. ෆෝම් එක පෙන්නනවාද කියලා බලන්න. කමිති no that's not it නෑ මෙයාගේ එක ගැන දාලා නෑ වීඩියෝ එකක්වත් කවුරුත්.
ඒක ඔයාලට ගියහම පේන්නනවා කොහොමත් ඔයාලා ගිහිල්ලා බලන්න. ඒක ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. එතන තියෙනවා අනිවාර්යෙන්. පර්මිෂන් ලෑන්ඩින් එකට ගියාම මේ විදිහට තමයි පෙන්නන්නේ. ඔයාලා ඊට පස්සේ එතනින් ඒවා ටික දැම්මට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එනවා අප්රූව් වුණොත් මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නනවා access status Streamlabs approved කියලා මෙන්න මේ විදිහට පෙන්නලා තියෙනවා. පේනවනේ congrats you access to go live TikTok from your streaming tools has been approved for more detail check out for this. ඒකෝට ඔයාලට මේකට Streamlabs එක හරහා කෙලින්ම live යන්න පුළුවන් මේ access එක ආවොත්. access එක ආවේ නැත්නම් ඔයාලට පෙන්නන්නේ මෙන්න මේ විදිහට. එන්න මේ විදිහට පෙන්නනවා. access status Streamlabs not approved or revoked කියලා. ඒ කියන්නේ ඔයාගේ apply කරපු එක revoke කරලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ TikTok එකෙන් හරි දීලා නැහැ. එහෙම වුණොත් ඔයාලා apply again දෙන්න පුළුවන් තරම් apply කරන්න ටික කාලයක් ගිහලා හරි ආයෙ එනවා. ඉතින් මේ බලන්න අනිවාර්යෙන් apply කරලා බලන්න මේ කියලා තියෙන දේවල් පොඩ්ඩක් විස්තර බලන්න. මෙතන යටින් අනිවාර්යෙන් මොකක් හරි විස්තරයක් කියලා තියෙනවා. ඒ විස්තරෙත් පොඩ්ඩක් බලන්න. ඒතර ඒ විදිහට ඔයාලා access එක ගත්තට පස්සේ මේ විදිහට එනවා. ඒක TikTok එකේ live යන්න ඕන. ඔයාලා මෙතන කෙලින්ම ගිහිල්ලා මෙතන ටික් එකක් තියෙනවා. මේ ටික් එක දාන්න විතරයි තියෙන්නේ. මේ ටික් එක දැම්මාට පස්සේ ඇඩ්වාන්ස් විදිහට දාන්න ඕන. මෙතන තියෙනවා මේ ඩීටේල් ටික. එහෙම නැත්නම් කෙලින්ම මෙතනින් ඔය මෙතනින් ඔයාලට කැමති දේවල් ටික දාලා කැටගරිය සිලෙක්ට් කරලා ඉවරලා adults only එක අනිවාර්යෙන් දාන්න. confirm go live දුන්න ගමන් ඔයාව live යනවා. live ගියපු ගමන් ඔයාලට පුළුවන් මේ ඔයාව යවනවා තව page එකකට. ඒ කියන්නේ TikTok එකේ live manage කරන page එකට යනවා. එතනින් ඔයාලට පුළුවන් live එකේ game එක මාරු කරන්න හැමදේම එතනින් manage කරන්න පුළුවන්. ඒ වගේම title එක මාරු කරන්න පුළුවන්. මගදී game එක මාරු කරනවා නම් එතනින් ඒක මාරු කරගන්න පුළුවන්. ඒ වගේම Streamlabs එකේ දාගත්තට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මෙතන මේ දේ disable මේ enable dual output කියලා. මේක ඔබන්න. මේක එබුවට පස්සේ ඔයාලට මේ විදිහට output දෙකක් එනවා. ඊට පස්සේ ඔයාලට ඒක කැමති විදිහට මෙහෙම දාලා ඉවරලා හදා ගන්න පුළුවන්. කැමරා දාලා ඔයාලට කැමති විදිහට හදා ගන්න. දැන් මේ විදිහ මම live දාන්නේ YT සහ TikTok එකේ තමයි මේ විදිහ දාන්නේ. ඉතින් මේ දෙක හදාගත්තට පස්සේ ඔයාලට ලේසියෙන්ම TikTok එකේ සහ YouTube එකේ live යන්න පුළුවන්. ඒ වගේම TikTok live studio එක වගේ ලොකු storage ලොකු requirements ගොඩක් ඉල්ලන්නේ නැහැ මේකට. පොඩි requirement ටිකක් තමයි ඉල්ලන්නේ. පේනවනේ මේ විදිහට මේ අන්න මේ performance mode එකෙන් නෙමෙයි. ඒ වගේම guys ඔයාලා මේකේ live ගියාට පස්සේ ඔයාලට මේ display මේ canvas දෙක පේන එකෙන් තේරුම් ගන්න නැහැනේ. ඒතර ඔයාලා මේක උඩ right click කරන්න. මේ මැද ඉඳ තියෙන තැනක right click කරලා මේ performance mode කියන එක උඩ ඔබලා එන්න මේ විදිහට disable කරගන්න. එතකොට ඔයාලගේ තවත් performance ඉතුරු කරගන්න පුළුවන් ඔයාලගේ gaming වලට. හරිද guys? ඒතර මේ පේනවා දැන් Streamlabs එක ගොඩක් අඩුවෙන් තමයි දෙන්නේ. එතකොට live ගිය වෙලාවට මේකට පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. live මොකද මම 1080p live දාලා දෙන්නේ. ඉතින් setting ටික බලුවොත් එහෙම වලට මෙන්න මේ විදිහට මගේ setting ටික බලා ගන්න පුළුවන්. output එක යන්නේ මෙතන simple නෙමෙයි advanced දාගෙන තියෙනවා. Nvidia NVENCH.264 කියන එක තමයි මම select කරලා තියෙන්නේ. මෙතනින් Nvidia අලුත් එක ඒක select කරලා තියෙනවා. ඒ වගේම මෙතන normal පරණ එකක් තියෙනවා. ඒ දෙක දාගන්න පුළුවන්. ඒ වගේම onboard යනවා නම් මෙතන software 264 කියන එක වගේ select කරගන්න. ඉතින් Nvidia graphic card එකක් තියෙනවා නම් ඔයාලා AMD HWH.264 කියන එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන CBR කියන එක මේකේද මට long එක මතක නැහැ. CBR කියන constraint bitrate වෙන constraint bitrate වෙන එක මම මතක නැහැ හරියටම. ඊට පස්සේ මෙතන ඔයාලගේ connection එක test කරලා බලලා, ඒ කියන්නේ speed එක test කරලා බලන්න. speed test එක බලන්න ඔයාලගේ මේ විදිහට check කරලා බලන්න speed test එක. බලමු මගේ තියෙන්නේ 5 එකක්. මේ 5 එකේ 300ට hit වෙන්න යනවා speed එක. හරිද guys? ඉතින් මේ විදිහ මට නම් ඉතින් කැමති විදිහට දාන්න පුළුවන්. ඒකට ඔයාලා අනිවාර්යෙන් බලන්න දැන් 10ක් වගේ තියනවා නම් ඔයාලා bit rate එක 2000කට වගේ යනවා නම් ගොඩක් හොඳයි. 2000ක් 1800ක් වගේ යනවා නම් ගොඩක් වෙටින් මේක තමයි අපිට බලපාන්නේ. ඉන්න මේ download speed එක නෙමෙයි upload speed එක තමයි අපිට බලපාන්නේ. මොකද upload speed එක ගොඩක් බලපානවා අපේ live එකේ quality එක. ඉතින් මේක බලන්න මේක upload speed එක 10ක් 5ක් 4 යනවා නම් ඔයාලා අනිවාර්යෙන් 2000කට වගේ යන්න බලන්න. එහෙම නැත්නම් ඊට අඩු අගයක් select කරගන්න පුළුවන් නම් එතකොට ඔයාලගේ live එකේ drop වෙන live එකේ අර connection drop වෙන වගේ case එක ගොඩක් අඩු වෙනවා. ඒ වගේම මෙතනින් slow good quality දාන්න වගේ හොඳ PC එකක් තියෙනවා. සාමාන්‍ය mid range එක. ඊට වඩා හොඳ එකක් තියෙනවා better quality වගේ දාගන්න. එතකොට මේ medium quality ඔයාලගේ live එක lag කරනවා වගේ නම් පොඩ්ඩක් මේ වගේ ඒවට මාරු කරලා බලන්න.
එකපාරම උඩම තියෙන එක දාන්න එපා. ටිකෙන් ටික මාරු කරලා බලන්න එකින් එකට. ඒ වගේ guys මෙතනින් high quality දාගන්න මේව ප්‍රශ්න නැහැ tuning එක. ඊට පස්සේ guys මෙතනින් profile එක high දාගන්න. max b frame එක දෙකක විදිහට දාගන්න. ඒ වගේම guys මෙතනින් video වලට ගියාම මේකත් ගොඩක් වැදගත්. ඔයාලගේ live එක ඔයාලට දාන්න ඕන 720p නා. මෙතනින් මෙන්න මෙතනින් 720p තෝරන්න. ඒ වගේම ආයේ canvas එක vertical කරන්න ඕන නම් මෙතන මේ තියෙන මේ 1280 720 අනිත් පැත්ත තමයි මේ තියෙන්නේ 720 1280. ඒ කියන්නේ vertical එක. මේ තියෙන horizontal මේ තියෙන vertical. ඉතින් මේ විදිහට අපිට මාරු කරගන්න පුළුවන්. මම මේ main එක horizontal එක මේ විදිහට හදලා තියෙනවා 1080p දාලා තියෙන max. පරිම quality එක ගන්න පුළුවන් විදිහට තමයි මම මේක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක 720p දාලා 60 දාලා ඔයාලගේ bit rate එක අඩු වෙනවා කියන මේ blur and fast and blur scaling කියන එකට දාගන්න. මේ first එකට දාගන්න ඔයාලගේ bit rate එක අඩු වෙනනම් ඒක ඒ වගේම requirements අඩු නම් මේ වගේ එකට දාගන්න. ඒ වගේම vertical ලත් මම මේ විදිහට හදාගෙන තියෙනවා. vertical එකෙත් මෙන්න මේ විදිහට මේ setting ඔක්කොම same එකම දාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට මේකේ setting ටික හදාගන්න පුළුවන්. එතකොට ඔයාලගේ dual setup එකේ setting ටිකත් හරි. ඊට පස්සේ මේ තියෙන video format මේවා recording වලට බලපානවා. ඊට පස්සේ scene collection මේකේ ගොඩක් දේවල් add කරගන්න පුළුවන්. ඔයාලා ඒවා බලන්න YT එකේ තවත් ගොඩක් videos තියෙනවා මේවල. AI තියෙනවා ගොඩක් දේවල් තියෙනවා. ඉතින් add කරගන්න පුළුවන්. දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන Streamlab එකට ඉතින් OBS යනවට වඩා beginner කෙනෙක්ට ලේසි. ඉතින් මේ Streamlab එකෙන් live යනවා නම් මුල ඉඳන් live කරන කෙනෙක් නම් try කරලා බලන්න මේකෙන් live යන්න. ඉතින් ගොඩක් වටිනවා. ඒ වගේම මේ පැත්තේ ඔයාලට chat එක ගන්න පුළුවන්. ඉතින් YT chat එක ඒ වගේම එහෙම නැත්නම් TikTok chat එකයි ගන්න පුළුවන්. මේ වෙද්දි ඒ වගේම ඔයාලට මෙතනින් YT chat එක අරගෙන ඔයාලට මෙන්න මේ software එක Tikfinity කියන software එක Tikfinity කියලා search කරලා බලන්න. Tikfinity මේක search කරලා බලන්න. search කරාට පස්සේ මෙන්න මේ වගේ site එකකට මෙතනින් ඔයාලා download කරගන්න. මේ තියෙන web socket එකට මම ගිහලා ඉන්නේ. මේකෙන් මේකත් ඒ app එක වගේම තමයි ඔයාලා PC එකට app එක දාගන්න. app එක දාගත්තට පස්සේ මේ විදිහට ඊට පස්සේ මේකට ඔයාලගේ login detail දීලා log වුණාට පස්සේ මේ විදිහට ඔයාලගේ profile picture එකත් එක්ක ඔයාලගේ නම පෙන්නයි. ඒ විදිහට ඔයාලා log වෙලා ඉවිල්ලා මෙතනින් තියෙනවා OBS docs කියලා එකක් තියෙනවා. මෙතන OBS docs කියලා තියෙනවා. මෙතනින් ඔයාලට කැමති විදිහට show chat, show follows, show share, gift මේ විදිහට ඔයාලට කැමති දේවල් ටික select කරලා save කරලා ඉවරලා docs දෙකක් හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට specialize කරලා තියෙනවා මේ Tikfinity එකේ chat එක වෙනම ඕනනම් gift වෙන මේ විදිහට කඩලා හදා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් මෙන්න මේ link එක copy කරගෙන ඉවරලා ඔයාලට පුළුවන් මේකේ මෙන්න මෙතන තියෙනවා editor කියන එකට යන්න. editor කියන එකට ආවට පස්සේ layout editor කියන එකට එන්න. ඊට පස්සේ මෙතන තියෙනවා website කියන එක. මේක කොහොම ඇදලා මෙතනට දාගන්න. හරි මෙහෙම ඇදලා මෙතනට දාගන්න. දාගෙන ඉවරලා මෙතනට මේක මේ විදිහට paste කරන්න link එක. මෙතන link එක paste කරාට පස්සේ මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ save changes මේ උඩ තියෙන එකෙන් ඔබලා ඉවරලා save දෙන්න. එතකොට මෙතනට මේ විදිහට ඒ ඔයාට ඕන ඒවා ටික වැටිලා තියෙනවා. එතකොට මේ පැත්තේ YT chat එක මේ පැත්තේ TikTok එකේ chat එක වලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි DCM වලට TikTok එකේ dual TikTok එකේ live දාන ගමන් තව YT FB ඕන එක live දාන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න TikTok එකේ වගේ සින්දු play කරන්න එපා. YT Facebook වල ඒවල copyright වදිනවා. ඒකින්ද පරිස්සමින් කරන දෙයක් violation වද්දා ගන්න එපා. ඒ වගේම guys ඔයාලට තියෙනවා softwares මෙන්න මේ වගේ TikTok එකේ live දාන්න ඇවිල්ලා මේ වලින් දාන්න පුළුවන්. මෙන්න මේ වගේ softwares ඇවිල්ලා ඉතින් Steam TikTok generator වලට GitHub එකෙන් download කරන්න. ඉතින් මම කලින් වීඩියෝ වල දාලා තියෙනවා. ඉතින් මේක ගන්න පුළුවන් live දාන්නත් පුළුවන්. මේකත් යන්නේ Streamlab එකේ access එක හරහාමයි. හැබැයි ඔයාලා මේක දාලා සම ගොඩක් වෙලාවට ඔයාලගේ live access නැති වෙන්න ඉඩ තියෙනවා. Streamlab එක හරහා යන්න පුළුවන් live access එක නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේකෙන් යන්න එපා. ඔයාලට direct chance එකක් දීලා තියෙනවා Streamlab එකේ. ඉතින් මහලුකෝට lag එකක් එන්නේ නැහැ. ඔයාලා TikTok live studio use කරනවා නම් මේක ගොඩක් වටිනවා. ඒකද මේක පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් thank you බලලා හිටියට ඔයාලා වන්න දෙයක් හම්බුණා නම් follow subscribe පාරක් දාන්න. TikTok එකේ පැත්තෙන් follow පාරක් දාන්න. ඉතින් share කරලා තවත් යාළුවෙක් live කරන යාළුවෙක්ට share කරලා බලන්න හදලා දෙන්න. ඉතින් thank you එහෙනම් guys. එහෙනම් මොනවද ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් comment section එකකින් අහන්න. එහෙම නැත්නම් මගේ live ඉන්න වෙලාවට අහන්න මම අනිවාර්යෙන් කියලා දෙනවා. එහෙනම් guys thank you for watching.